මම හොඳටම දන්නවා මෙතන ඉන්නවා ජීවිතේ ඉඳගෙන එකපාරක් එක දිගට පැයක් බණ අහන්න උදවිය. නමස්කාරය කියනකොට අත් දෙක එක වුණා. දැන් මෙතන ලොකු පණිවිඩයක් වෙනවා. අපේ පිරෙන්න ඕනේ සම්පූර්ණ වෙන්න ඕනේ. මූලික කාරණා ටික පුතේ සම්පූර්ණ වෙනවා. සුදුසු ප්‍රදේශයේ තියෙන පෙර කරන ලද පින් නැති භාවයක් තියෙනවා. මොකද්ද ඔය උනන්දුව? මේ සියලු දෙනාට අවශ්‍යතාවයක් තියෙනවා. උවමනාවක් තියෙනවා. වෙන කිසිම දෙයක් නෙමෙයි. අර සංසාරේ කරපු පින් ඉස්මතු වෙනකොට ඒකෙන් වැඩක් ගන්න හදන කොයි කරන්නේ. ඔයත්ොන්ට සංසාරේ කවදා හරි දැනිලා තියෙනවා. මේ ආත්ම වෙච්චලමේ හොඳ. මේ මිනිස්සෙකුගේ ඇස් දෙක පේන්නේ. කන් දෙක ඇහෙන්නේ. මේ පින්නතුන් මෙතන මෙහෙම බනහනකොට ඔය ටවුන් එකේ දැන් කී දෙනෙක් දවල්ට කණ්ඩ කීයක් හරි එක්කව කරගන්න ඔට්ටු වෙනවද? බන අහහ ඉන්න වෙලාවක් තියෙනවද යත්තන්ට? අසවල් සැත්කම කරගන්න කියලා මුදල් එකතු කරන කී දෙනෙක් ඇත්ද? අපි සංසාරේ ප්‍රගුණ කරලා තියෙනවා. ඇස්කම් පේන්නේ ඇවිදින්න පුළුවන් වෙන්නේ හිතන්න පුළුවන් වෙන්නේ අපිට අවස්ථාවක් එනවා දන් දෙන්න ජීවිතේ අවස්ථාවක් එනවා. ඒවා මහ ලොකු දේවල් නෙමෙයි. බණ අහන්න වෙන්නේ ඔය ඉල්ලගන්න මිනිස්සෙකුට රුපියල් 50ක් හරි දෙන්න හම්බෙන්නේ. සංසාරේ කල්ප ගානක් යනකම් මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න බැරි වෙයි. ඔය මිනිසත් භවයේ ලබලම දෙන වෙන දුනියර නිවන් දකින්න පුළුවන් පහසුම ආත්මෙ මොකද්ද? බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕන? මනුස්සයෙක් වෙන්න බෑ. පව්පින් අඳුරගන්න කවුරු වෙලා උපදින්න ඕන? ජීවිතේ කල යුතු දේ නොකල යුතු දේ යහපත් දේ අයහපත් දේ අර මනසින් උසස් සිද්ධානද අපිට ඕක තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මේ කාලේ තේරුම් ගන්න පුළුවන් කාලේ. මේ කාලේ සරුදේ සරු විදිහට නිසරුදේ නිසරු විදිහට දකින්න පුළුවන් කාලේ. ඒක මහා සංඝරත්නයේ හැටියට අපිටත් එහෙමයි. අත් හිතනවා අපිට හැමදාම බණ කියන්න පුළුවන් මේ කියලා. වෙනතනේ මම දැන් මෙහෙට එනකොට උදේ 5:00 විතර රාය 11ට විතර පිටත් උනේ. එළි වෙනකන් එනවා. නිකවරට ඉඳන් එන්නත් එපේ. මේ බොහොම කෙටි කාලයයි පුළුවන්. මිනිස්සුන්ගේ සමහර දේවල් තියෙනවා ජීවිතවල ලැබෙන දේවල්. මම මේ කියන්නේ අර සසරේ කරපුවා විදියට සමහර පැත්තකින් ඉස්සෙනවා. සමහර පැත්තකින් පාත් වෙනවා. අපේ පන්සලට ආව දවසක් මේ පැතිවල එනවා අර ශාස්ත්‍ර කියන අම්මලා තාත්තලා. ඔය ඇති පන්සලෙන් වෙලාට ඉඳගෙන ඒ කට්ටිය ඉතින් ජීවිකාව එහෙමනේ කරන්නේ. එක අම්මා කෙනෙක් ආවා. අර සාරි පොටේ නිකන් ගුලියක් වාගෙන ආය ගන්න. මම ඇහුවා මොකද්ද ඔය කියලා.
එළියට අරගෙන පෙන්වුව බලනකොට පොඩි එකේ. මගේ මේ අල්ලවාගේ 4 ගුණයක් ලොකු ඇති උඩරෙම. මේ මාසයක් නැහැ හම්බෙලා. මම කාගේද? මගේ. අපේ පොඩි එකෙක් ඔය ඔතලා තිබ්බොත් එහෙම මරණවනේ දාඩිය පිපිටි දාලා. මං ඇහුවා ණය ගන්න කොහෙද හම්බුනේ කියලා. වාඩියලු. අර ඒ කට්ටිය අර తాවකාලික තන්නේ හදාගෙන ඉන්න ඉද්දි කුඩාරං ගහගෙන. මං ඇහුවා එතකොට දොස්තරලා කොහෙද? වියෝජිලා කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. ඔය මොකෙන් හරි කමන්නේ පෙකණි වල කැඹුවා. මොකද්ද තැම්බුම් හොද්දක් බිව්වලු. ඔච්චරයි. සමහර කුසල කර්ම තියෙනවා අපිව රකින්නවා පින්නතුනේ. අපිව ආරක්ෂා කරනවා. ඉතින් අර මංගව ක්ලිනික් එහෙම යන්නේ නැද්ද කියලා. ඒව දන්නේ නැහැ හැම යන්න ඕන කියලා. බර කිරණෙව්වා ත්‍රිපෝස මොකවත් නැහැ. බෝල ගෙඩි වාගේ හැදෙනවා. අපේ පොඩි එකේ දාන්නකො පාන්දර 5ට විතර එළියට. මරණවනේ කිඹුහුන් ගිහිල්ලා. ඔරොත්තු දෙන්නේ නැහැ. අර කරපු කුසල් අකුසල් ලැබීම් නොලැබීම් අපිට හිතා ගන්න බැරි විදිහට බෙදලා දෙනවා පින්නතුනේ. දැන් අපිට ජීවිතේ තේරෙන්න ඕනේ අපිට නින්දාව ලැබෙනකොට අපිට නොලැබීම් තියෙනකොට අපිට සල්ලි නැත්තම් පිරිවර නැත්තම් ධනය නැත්තම් දැන් ඉඳන් පුරුදු වෙන්න ඒ තියෙන මිනිස්සුන්ට ඊර්ෂ්‍යා නොකර ඉන්න. ජීවිතේ මුදිතාව කියන එක හදාගන්න පුංචි කාලයක් හම්බෙන්න. දැන් ඔය ඇත්ත බලන්න ඕනේ. ඔය කාලේ තමයි පින්නතුනේ මේ අනේකා කෙරෙහි ඊර්ෂ්‍යා සහගත සිතුවිල්ල ඇති නොකර ගන්න පුළුවන් කාලේ ඔය කාලේ. ඒ කාලේ අපි මොකද කරන්නේ? පුපුරන්න හදනවනේ. එහෙම පැලියාව තියාගන්න එපා. පුංචි කාලයක් දෙනවා අපිට නැති දෙයක් අනේකට ලැබෙනකොට අර හිත හදාගන්න. අර හිතන්න පුරුදු වෙන්න අර අපිට නැත්තේ සමහර විට අපි සංසාරේ දීලා නැතුව ඇති. ඒක තවත් නැති කරගන්න ඕන ඇති කරගන්න ඕන. අවස්ථාව හම්බෙලා තියෙන්නේ අඩුපාඩු ටික හදාගන්න. ඔය නිකම් බණ අහන ගමන්ම හදවතට තට්ටුවක් දාලා කල්පනා කරන්න මම පොඩි ප්‍රශ්නයක් අහන්නේ. ඔයත්තුන්ගේ ගෙදර කාටද වැඩිපුරම කේන්ති යන්නේ? ඔහොම බණ අහන ගමන් කල්පනා කරන්න. දැන් මතක් වෙනව නේද අහවලාට කේන්ති යන්නේ කියලා. බල්ලොන්ට බලල්ලොන්ට පුළුවන්ද යකු යනකොට පාලනය කරගන්න? කෙලිමිට හපලා දානවනේ. මේ ආත්මේ කරන අකුසල් ගෙවන්න තමයි තිරිසන් ආත්ම තියෙන්නේ. ඒ හින්දා දැන් මේ විදිහට හැසිරෙන්න යන්න එපා. මිනිසත් භවය තමයි පින්නතුනේ. ඔය කේන්තිය නැති කරලා මෛත්‍රිය වඩන්න පුළුවන් මහා විශිෂ්ටාත්මය. බිරිඳටවත් කුණුහරුපින් බැලලා නැද්ද? ජීවිතේ බොහොම පොඩි කාලයයි එන්නේ ඔය හදාගන්න. ඊට පස්සේ එන කාලේ හදාගන්න බෑ. ඊට පස්සේ කට වැහෙන කාලේ එන්නේ. අකුසල් සහගත සිතුවිල්ලක් හදවතට එන්නේ නෑ පින්නතුනි කවදාවත්. බාහිර අරමුණක් බාහිර බලපෑමක් නැතුව
ඕන තරම් ඔය ජීවිතේට නරි ඇවිල්ලාන ඔයත් නැති උනේ නරි හින්දානේ පින්නතුනේ. ඉන්ද්‍රියන් ටික පරිස්සම් කරගන්න. එකදු අකුසලයක්වත් සිද්ධ නොවී නඩත්තු කරගන්න. ජීවිතේ මේ කාලේ වග බලා ගන්න කියලා මං අපේ තරුණ මහත්තුරුන්ගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලා හිටිනෝ. හේතුව මිනිසත් භවයේ විනාශ වෙන මිනිසත් භවයේ නැති වෙන දොරටු තුනයි නෙති. ඇත්ත අහලා තියෙනවද කොසල් රජුරුවන්ගේ රාජ්‍ය කරන කාලේ රජුරුව ගේනව මාලිගාවට එක අන්තක්පුර බිසවා ස්වාමියා මහාන වෙලා රජුරුව දවසක් නිල්මානෙල් මල් ටිකක් ගෙනල්ලා අන්තපුර බිසෝවරුන්ට මල් දෙක දෙනවා. එක අර මහාන වෙච්ච ස්වාමියාගේ බිරිඳට දුන්නා. මේ බිරිඳ නිල්මානෙල් මල් සුවඳ බලනවා. බලලා එක පාරම පින්නතුනි අඬන්න ගන්නවා. රජුරුව අහනවා ඇයි අඬන්නේ? පින්නතුනි මේ සංසාරයට හරි වැදගත් කරන්න පුළුවන් කුසල කර්ම. අඬන්නේ ඇයි කියලා අහනකොට අර බිරිඳ කියනවා නිල්මානෙල් මල් සුවඳ එනකොට ස්වාමියා මතක් වුණාලු. මේක රජ්ජුරුවන්ට අරුමයක්. රජ්ජුරුව බහුවදා ආරාධනා කරනව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මාලිගාවේ දානෙට ආරාධනා කරනවා. බුදුහාමුදුරු අර හාමුදුරු සේරම එක්ක වඩිනෝ. දන් වළඳලා අවසානයේ රජ්ජුරුව කියනවා බුදුහාමුදුරුවන්ට බුදුහාමුදුරුවනේ අර අසවල් හාමුදුරුවන්ට අනුශාසනාව කරන්න කියන්න ඔබ වහන්සේලා වඩින්. දැන් රජ්ජුරුවන්ට මොකක්ද මේ දැනගන්න උවමනාව? ඇත්තටම අර කතා කරනකොට නිල්මානෙල් මල් සුවඳ එනවද කියලා. පින්නතුනේ අර හාමුදුරුව පළවෙනි බණ පදේ කියන්න කටාරිනකොට මුළු මාලිගාවම නිල්මානෙල් මල් සුවඳයි. රජ්ජුරුව ගිහිල්ලා අහනවා බුදුහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවනේ ඇයි එහෙම? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පළවෙනි යෝජනාව අද ඉඳන් ඔයත්ෝ ජීවිතේ රැවටිලා නැද්ද කවදාව? ඕන තරම් ඇති. ඕන තරම් වැරදිලා ඇති. ඔය අපි බොරුවක් කියපුවාම පින්නතුනේ ඒකට කවුරු හරි රැවටෙනවනේ. ඔයත්ෝ දන්නවද අපි ආපහු රැවටෙන විදිය? කෑමක් කියලා හිතලා අපි රැවටෙනවා පින්නතුනේ ජීවිත විනාශ වෙනකම්. අපි රැවටෙනවා ජීවිත නැති වෙනකම්. කවදාවත් එකදු බොරුවක්වත් කරන්න එපා. අපේ තරුණ දරුවෝ බොරු කරන මං කියන්නේ අර දෙමව්පියොන්ට නම් බොරු කරන්න එපා. දෙමව්පියොන්ට නම් වංචා කරන්න එපා. බරපතල අකුසල කර්ම මම මේ කියන්නේ දෙමව්පියෝ ඉන්න දරුවන්ට ඒ කතාවත බැන්දද නොබැන්දද එව්ව දාලා නැහැ. සේරම කල්පනා කරන්න ඕන. අම්මා තාත්තා මැරෙන්න කලින් ජීවිතේ එක ගමනකවත් මෙහෙම අත්දැකීමක් තියෙන්න ඕන.
මේ පැතිවල හීතලේ පින්නේ වැස්සේ කූඩැල්ලෝ කකා තේවතු ගාන කඳුවල බඩ ගගා මේ දහ දුක් විඳපු අම්මලා තාත්තලානේ ඉන්නේ. අද බදුල්ල නෙමෙයිනේ දැන් අවුරුදු 40කට කලින් තිබ්බේ. අප්‍රමාණ දුක් විඳලා ඇති මේ අම්මලා තාත්තලා. එහෙම දුක් විඳපු අම්මගේ තාත්තගේ දරුවන්ට අද දරුවොත් ඇති. ජීවිතේ එක දවසක්වත් තියනවද අපේ තරුණ මහත්තුරු එහෙම ටිකක් තදට මතක තියාගත්තට කමක් නැහැ. එක දවසක්වත් තියනවද ජීවිතේ? ත්‍රිවිධ රත්නය වැඳ ගන්න දන්නේ නැහැ. මලක් පහනක් තියාගන්න බැරි දරුවෙක් හදලා ඇත්තෝ හිතනවද අපිට සලකන දරුවෝ හැදෙයි කියලා? ඒ නිසා දරුවන්ට උගන්වන්න ඕනේ. ඒකේ විවාදයක් නැහැ. නමුත් අර විදිහේ දරුවෝ හදලා තේරුමක් නැහැ. ඔය දහම් පාසල් වල සමහරුන්ගෙන් අහනකොට නායක හාරුනේ ඇයි දහම් පාසල් යවන්නේ නැත්තේ කියලා. දහම් පාසල් අවසානයේ හැම ලියන්නෙම නැහැ. මේ අපිට දහම් අධ්‍යාපනයේ තියෙන්න ඕනේ. අපි තමයි ප්‍රමුඛතාවය දෙන්නේ නැත්තේ අපේ ආගම උගන්වන්න. ඔය එක අම්ම කෙනෙක්ගෙන් මං ඇහුවේ ඇයි දැන් එවන්නේ නැත්තේ කියලා. නෑ මේ පාරක් භක්ති ගීතවලට අපේ දරුවා දාලා තිබ්බේ නෑලු. අනේ දහම් පාසල් එවන්නේ භක්ති ගීතවලට දැම්මේ නෑ කියලා. ඒවල් ලේඩ හොඳේ. ඒවට වෙනම ප්‍රතිකාර ගන්න ඕන. බැරි වෙලාවක් තරකට දැම්මේ නැත්තම් එහෙම දහම් පාසලේ ගුරුවරුන්ට බයිනවා. එවුන්ට ඕනේ උන් ලුදාගෙන තියෙන. අපේ ළමයි දාන්නේ නෑලු කවදාවත්. මේ දහම් පාසල් එවන්නේ. එහෙනම් ඒ මානසික මට්ටමින් ජීවත් වෙන්න එපා. සුවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. යෞවනයේ තුල ඇති වෙන මහා බරපතල වැරදිකාර හැඟීමක් තමයි අර අපි හරි කියලා හිතන එක. තරුණ දුවල පුතාලා කියනවනේ අම්මලාට තාත්තලාට මෙව්ව තේරෙන්නේ නැහැ කියලා. ඔය එහෙම කටයුතු කරනකොට හරියට කේන්ති යන්න පුළුවන්. එහෙම කටයුතු කරනකොට ඇවිස්සෙන්න පුළුවන්. පුතේ පරිස්සමට. අම්මට තාත්තට තෝ කියලාවත් කියවෙයි බලාගෙන. මං කියන්නේ එහෙමවත් කියවෙන්න දෙන්න එපා. දෙපැත්ත හැරිලා බලන්න පුරුදු වෙන්න ජීවිතේ අපි කාවද ඇසුරු කරන්නේ. අපේ තරුණ දරුවන්ට අපේ තාත්තලාට පුළුවන් වෙන්න ඕන මම මේ ඇසුරු කරන කෙනාගෙන් ඔය මට මෙතුවක් කාලයකට යහපතක් වුණාද අයහපතක් වුණාද? මගේ දරුවන්ට මගේ බිරිඳට මම ප්‍රිය වුණාද මම අප්‍රිය වුණාද? බුදුවරුනේ දේශනා කරන්නේ ඇසුර මුළු සංසාරෙටම බලපානවා කියලා. එනිසා සත්පුරුෂම්මේ තාත්තේ ඇසුර ආශ්‍රයේ ඉඳන් හදාගන්න. මම අවසාන යෝජනාව කරනවා මේ සියලු දෙනාටම. අර මහා මංගල සූත්‍රයේ තියෙනවනේ. ඔය ෆෝන් එක අරගෙන නැච්චර හරියක් කරන්න බැරි වෙයි. සියලු දෙනාටම මම හිතනවා ජංගම දුරකථන තියෙනවා නේ සමාජ මාධ්‍ය භාවිතා කරනවා. ඔයත්තන්ට හරියට පිං රැස් කරගන්න පුළුවන්. අර නේ දවසට එක සැරයක්වත් සීලයේ ආනිසංස පැහැදිලිද මං කියන එක?
කියවන්න. ලැබුවා වූ මිනිසත් භවය නිවන් දකින්නකම් අපේ අම්මලාට තාත්තලාට බණ අහන්න ආපු පින්නතුන්ට ගච්ඡති දේව ලෝකන්න දුගතින් ගච්ඡති කවදාවත් දුගතිය නම් උපදින්න එපා. දිව්‍ය ලෝක සැප සම්පත් ලබන්න මේ පින් හේතු ආසනා වේවා සාදු සාදු.